අද අපි කතා කරමු Google Pay කොහොමද use කරන්න කියලා. ඉතින් ඔන්න officially ලංකාවට දැන් Google Pay ඇවිත් තියෙනවා. ඉතින් Google Pay app එක ඔයාට හරිම පහසුවෙන් මේකේ install කරගන්න පුළුවන් ඔයාට phone එකක් තියෙනවා නම්. ඉතින් හැබැයි හැමෝටම මේ app එක පාවිච්චි කරන්න පුළුවන්ද? මොනවද මේකේ තියෙන ප්‍රශ්න? ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න නැත්නම් සමාජයේ ඇති කරලා තියෙන මත මේ දේවල් අද මම කතා කරනවා. ඉතින් මම ඔයාලට අද පෙන්නනවා කොහොමද Google Pay app එක ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට දාගන්නේ. ඒ කියන්නේ Google Wallet app එක ඔයා කොහොමද මේකට setup කරගන්නේ සහ කාඩ් එකක් ඇඩ් කරගන්නේ සහ මේකේ තියෙන හොඳ නරක ටිකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවට සාමාන්‍යයෙන් මේ වගේ payments එනකොට ටිකක් පරක්කු වෙලා තමයි එන්නේ. ඉතින් Google Pay, Apple Pay මේ වගේ දේවල් ලෝකේ ඕන තරම් පාවිච්චි කරනවා. ඉතින් අපි ලංකාවට තාක්ෂණය එනකොට සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයක් පරක්කු වෙලා තමයි ලංකාව වගේ රටකට මේ වගේ දේවල් එන්නේ. ඉතින් එතකොට මේකේ ගොඩක් දුරට ඔයාලට නොතේරෙන දේවල් ඉතින් ගොඩක් තියෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් පස්සෙන් ඉන්න ලංකාව වගේ රටක මේ වගේ දේවල් එනකොට. ඉතින් සමහර වෙලාවට ඔයාලට මේ Google Pay කියන්නේ නිකන් මේක නම් හොඳ වැඩක් නෙමෙයි, නැත්නම් මේක ටිකක් ප්‍රශ්නයක් වෙන වැඩක් වගේ, මගේ සල්ලි ටික නිකම්ම නැති වෙයි, මේක ෆෝන් එකට දාගත්තාම ඕන කෙනෙක්ට මේකෙන් සල්ලි ගන්න පුළුවන් වෙයි, මේ වගේ ගොඩක් දේවල් ඔයාගේ හිත ඇතුලේ තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ දේවල් ඔක්කොම නිරාකරණය කරගමු මේ වීඩියෝ එක ඇතුලේදීම. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ app එක ලංකාවට officially enabled. ඔයාලට ගන්න තියෙන Play Store එකෙන්. ඉතින් මම screen record එකකින් පෙන්නන්න මේක ගන්න විදිය සහ මේකට කාඩ් එකක් ඇඩ් කරන විදිය. ඊට පස්සේ අපි කතා කරමු මේකේ ඔයාලට තියෙන ගැටලු. ඉතින් ගොඩක් අය මට personally message දාලා අහනවා මේකේ මෙන්න මේවා කරොත් මෙහෙම වෙයිද, මේ වගේ වැඩ වෙයිද, මේකෙන් සල්ලි ගනීද, ඔයගේ එක නොයෙකුත් විවිධාකාර ප්‍රශ්න මට message දාලා අහනවා. ඉතින් ඒකෙන් අද මම මේ වීඩියෝ එකේදී මේ සියලුම දේවල් ඔන්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මම මේ වීඩියෝ එක දකින්නේ Facebook එකකින් හරි වෙන මොනවා හරි මාධ්‍යයකින් නම් page උත් follow කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට YouTube වගේම Facebook හැමදේම ඔයාලට ඔන්න අපි මේ වීඩියෝස් දානවා. ඉතින් latest වීඩියෝස් YouTube එකේ වැටෙනකොට අපේ ටිකක් පරණ වීඩියෝස් අපේ Facebook එකෙත් ඔයාලට ඔන්න බැලීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයාලට අලුතෙන්ම දාන දෙයක් බලන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලාම Facebook එකට හරි නැත්නම් YouTube එකට හරි ඔයාලට එන්න වෙනවා. ඉතින් වැඩිම හරියක් YouTube එකට තමයි අපි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒක නිසා subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ගිහින් බලමු screen record එකට කොහොමද මේ Google Wallet app එක නැත්නම් Google Pay කොහොමද ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කියලා. right. මුලින්ම අපි මෙන්න මේ විදිහට Google Play Store එකට යනවා. ඉතින් wallet එක අපි ගන්නයි යන්නේ. ඉතින් Google Play එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Google Pay කියලා නැත්නම් Google Wallet කියලා search කරන්න පුළුවන්. ඉතින් Google Pay කියලා search කරාට ඔයාලට මෙන්න මේ විදිහට Google LLC කියලා තියෙන Google Wallet එක තමයි ඔයා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ Google Wallet එක ඔයාලට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට Google Wallet එක අරගෙන ඔයාලට මේක install කරගන්න ඕනේ. ඉතින් මේක install වුණාට පස්සේ ඔයාලට මේක ඇතුළට යන්න එනවා. ඉතින් අපි බලමු මේක install වුණාට පස්සේ ඔයාලට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට install කරගෙන අපි මේකේ ඇතුළට යනවා. මේක install වුණාට පස්සේ මේක ඕපන් කරගන්න. ඕපන් කරපු ගමන් ඔයාගෙන් අහනවා මෙන්න මේ විදිහට ඔයාගේ user account එකක් මොකක් හරි. ඉතින් ඔයා add කරලා තියෙන email account එකෙන් යන්න ඔයාලට මේ email එක select කරලා මේ විදිහට ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒ ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ විදිහට automaticallyම ඇතුළට යනවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ view wallet කියන එකට යන්න. ඉතින් ඔයාලට පස්සේ ඔයාලට notifications එක මේක allow කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන විශේෂයෙන්ම MT නිසා ඔයාලට මෙන්න මේ විදිහට දෙලින්ම add payment card කියන එක display වෙනවා. ඉතින් add payment card කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ card එකක් මේකට link කරගන්න. ඉතින් ඒක ඔයාලට scan කරලා card එකේ details ටික ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේකේ card එක manually type කියන option එකට ගිහිල්ලා ඔයාලට මේක add කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට නිකමට settings පැත්තට ගිහින් බලන්න. ඉතින් මේ settings වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ payment methods එතනනොත් add කරගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට settings කීපයක්ම තියෙනවා. ඉතින් මේ විදිහට හරිම simple විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් settings වල මෙන්න මේ වගේ පොඩි settings ටිකක් තියෙනවා. ඔයාලට කැමති විදිහට මේවා on off කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මම කියවගේ add payment method කියන. ඉතින් add payment method ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන new credit or debit card කියලා තියෙනවා. ඉතින් මේක මතක තියාගන්න commercial bank cards වලට විතරයි මේක වැඩ කරන්නේ. හරි. ඉතින් මේ විදිහට ඔයාලට credit debit කියන එකට ගියාට පස්සේ ඔන්න ඔයාලට මේක scan කරන්න
එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ස්කෑන් කරලා ඔය කාඩ් ඩීටේල්ස් ලබා දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට එන්ටර් මැනුවලි කියලා ගිහිල්ලා ඔයාලට කාඩ් එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න දැන් මට මෙතනින් එහාට ඔයාලට මේකේ ඇඩ් කරන විදිය පෙන්වන්න විදිහක් නැහැ. මොකද ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඩිසේබල් වෙනවා ඔටෝමැටිකලි. මොකද ආරක්ෂා සහිත හේතුන් නිසා. ඉතින් ඔයාලට මුකුත්ම කරන්න දෙයක් නැහැ. තේරෙන්නේ නැත්නම් මට අනිවාර්යයෙන් WhatsApp message එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට තියෙන්නේ මේකේ කෙලින්ම ගිහිල්ලා කාඩ් එක ඇඩ් කරන්න පමණයි. ඉතින් කියන්නේ ඔයාලට කාඩ් එකේ ඩීටේල්ස් ටික දාපුවාම ඔයාලට SMS එකේ ඒක වෙරිෆයි කරගෙන ඔයාලට තියෙන්නේ මේ කාඩ් එක මේකට ලින්ක් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න ඔයාගේ Google Wallet එක සූදානම්. ඉතින් අපි බලමු දැන් Google Wallet එක ඔන්න විදියට ඔයාලට සෙටප් කරගන්නකොට මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න කියලා. ඉතින් සමහර අයට තියෙන්න පුළුවන් මේකෙන් ඕන කෙනෙක්ට සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා. නෑ, මේකෙන් එහෙම සල්ලි ගන්න බෑ හැමෝටම. ඔයා මේකේ පේමන්ට් එකක් කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක හරි ඔයාගේ ෆේස් වෙරිෆිකේෂන් හරි ඔයාගේ වෙරිෆිකේෂන් එකක් ඔයා ෆෝන් එකේ දෙන්නම ඕනේ. ඒ වගේ තමයි මේ wallet app එක ඕපන් එකේ තියෙන්නත් ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේකේ පේමන්ට් එකක් කරන්න. ඉතින් කොහොමද පේමන්ට් එකක් කරන්නේ? ඉතින් ඔයාලට ලේසියෙන්ම සුපර් මාකට් එකකට හරි මොකේට හරි ගියාම ඔයා දන්නවා දැනටත් tap to pay enable ATM නැත්නම් ATM නෙමෙයි tap to pay enable ඔයාලට card machines තියෙනවා. ඉතින් ලංකාවේ බොහෝ දුරට හැම තැනම tap to pay accept කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ හරිම පහසුවෙන් ඔයාගෙන් card payment මොනවද කියලා අහුවාම card payment කියලා ඔයාලට තියෙනවා ඔයාගේ ෆෝන් එකෙන් tap කරන්න wallet එක open එකේ තියාගෙන ඔයාගේ verification face detection හෝ ඔයාගේ fingerprint එකෙන් ඔයාලට මේක verify කරලා wallet එක open එකේ තියාගෙන ඔයාලට ගාන tap කරන්න පුළුවන්. ඉතින් ඔයාලට සමහර වෙලාවට ඔයාගේ ගාන POS එකට වගේ sync කරලා තියෙනවනම් අපි සුපර් මාකට් එකෙන් ගන්නකොට ඔයාලට ගාන type කරන්න අවශ්‍යතාවයක් ඉන්නවා. tap කරපු ගමන් ඔයාගේ ගාන automatically කැපෙනවා. හරි. ඉතින් අපි ඊළඟට බලමු ඔයාලට මේ මොන වගේ කාඩ්ස් මේකට ඇප්ලයි කරලා ඇඩ් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇප්ලයි කරන්න දෙයක් නැහැ, ඇඩ් කරගන්නයි තියෙන්නේ. ඉතින් ලංකාවේ නම් ඔයාලට ඔන්න තාම පුළුවන් කමර්ෂල් බැංක් එකේ කාඩ්ස් පමණයි. ඉතින් කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් ක්‍රෙඩිට් මේ කියන දෙකම දාන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මම ඔන්න කාඩ් එක ඇඩ් කරලා බැලුවා. ඉතින් මේක ඇඩ් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේකේ කාඩ් එක ඇඩ් කරාට පස්සේ ඔයාලට නැවතත් කාඩ් එක අරගෙන යෑමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන්ම මේ wallet එක යූස් කරන්න. ඉතින් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ඊට පස්සේ කාඩ් ඩීටේල්ස් ඔක්කොම සියලුම දෙනාට මේක දැනගන්න පුළුවන් වෙයි නේද කියලා. ඉතින් නෑ, මේකේ තියෙන්නේ වෙනම මෙකැනිසම් එකක්. ඉතින් මේකේ ටෝකනයිස් විදිහට තමයි මේකේ ඔයාගේ ගනුදෙනු සිදු වෙන්නේ. ඉතින් ඒ කියන්නේ සරලව කියනවනම් ඔයාගේ කාඩ් එකේ ඩීටේල්ස් කාටවත් මේකේ කාඩ් නම්බරයක්වත් යන්නේ නැහැ. මොකද ඒකේ වෙනම බෑක් එන්ඩ් එකේ රන් වෙන ටෝකනයිස් සිස්ටම් එකකින් තමයි මේක ටෝකන් එකක් තමයි ජෙනරේට් වෙන්නේ. ඉතින් ඒ වගේ බෑක් එන්ඩ් එකේ වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ඒක සිකියුරිටි සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක් නම් දන්නවා මොකක්ද මේ ටෝකනයිස් සිස්ටම් එකක් කියන්නේ කියලා. ඒක නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ කාඩ් නම්බර් ඒවත් ඔයාගේ නැත්නම් ඊට පස්සේ තියෙන CVC නම්බර් ඒවත් කිසිම දෙයක් කිසිම වෙලාවක මේකේ එළියට ලීක් වෙන්න විදිහක් නැහැ. මොකද එයාලා කිසිම වෙලාවක ඒ ඩීටේල්ස් ගන්නේ නැහැ කිසිම පේමන්ට් එකකට. ඉතින් ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණාව. ඉතින් ඔයා ෆෝන් කාඩ් එකක් සමහරවිට අතේ තියාගෙන පේ කරනවා නම් සමහර පිටිපස්සේ ඉන්න කෙනාට ඔයාගේ කාඩ් එකේ නම්බර්ස් ටික බලා ගන්න පුළුවන්, ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්, මේව දේවල් කරන්න පුළුවන්. හැබැයි මේ wallet එකක් පාවිච්චි කරනකොට ඔයාලට කිසිම ඒ වගේ ඉන්සිඩන්ට්ස් වලට මුහුණ දෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි බලමු මේක හැම ඩිවයිස් එකකටම දාගන්න පුළුවන් එක. ඉතින් ඇත්තම කියනවා නම් මේක ඔයාලට දාගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ NFC enable ෆෝන් එකක් තියෙනවා. ඉතින් NFC enable කියන්නේ ඔයාලට මේ wallet app එක අනිවාර්යෙන් වැඩ කරනවා. ඉතින් හැම ෆෝන් එකකටම NFC නෑ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ NFC තියෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ app එක දාගෙන පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් දුරට NFC ගොඩක් ෆෝන් වලට අනිවාර්යෙන් එනවා. ඉතින් එහෙම තියනවාද කියලා ඔයාගේ ෆෝන් එකේ ඉස්සෙල්ලාම චෙක් කරගන්න මේ app එක දාගන්න කලින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ payments එක කරන්න ඔයාලට setup එක හදා ගන්න සහ මේ විදිහට තමයි ඔයාගේ ආරක්ෂාව පිළිබඳ මේ Google Pay app එකේ ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මොකද payment එක තනිකර virtual විදිහට වුණාට මේක සම්පූර්ණයෙන්ම ඔයාලට ආරක්ෂා සහිතව තමයි සිදු වෙන්නේ. ඉතින් Google Pay වලට අමතරව දැන් තව කෙනෙක්ට දෙන්න පුළුවන් Apple Payත් මේවට දාගන්න පුළුවන් වෙයි නේද කියලා. ඉතින් තාම ලංකාවේ Apple Pay නම් ඔන්න enable නැහැ. ඉතින් ඒක නිසා Apple Pay ඉදිරියේදී දැනට Google Pay commercial bank එකත් එක්ක ඔන්න sign up වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලට ඔන්න Google Pay පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් තව මොනවත් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මොකද මේ වීඩියෝ එකේදී ගොඩක් දේවල් මම කතා කරේ නැති වුණාට ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් මම කියන්න තියෙන හැමදේම සරලව කිව්වා කියලා හිතනවා. ඉතින් මොකද තවත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් මම උදව් කරන්න ඔයාලට ඕන වෙලාවක ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් මට මෙසේජ් එකක් දාන්න නැත්නම් මාව සෝෂල් මීඩියා වලින් කන්ටැක්ට් කරගන්න. ඉතින් මම හිතනවා මේ Google Pay පිළිබඳව ඔයාලට තිබුණා නම් මොනවා හරි ප්‍රශ්නයක් මේක විසඳෙන්න ඇති කියලා. ඉතින් මේ තාක්ෂණයේ මම කලින් කිව්වා වගේම ලංකාවට ඇවිත් තියෙන ගොඩක් පරක්කු වෙලා. ඉතින් මේ දේවල් ලෝකේ ගොඩ කාලයක් ඉඳන් පාවිච්චි කරන දේවල්. ඉතින් ඒක නිසා ඔයාලා පුළුවන් විදිහට මේ දේවල් වලට ඇඩැප්ට් වෙන්න පුරුදු වෙන්න. මොකද මම තාක්ෂණය පිළිබඳ මේ වගේ ඔන්ලයින් බැංකින් පිළිබඳ විශේෂයෙන්ම කතා කරන්නේ අපේ ඉන්න කට්ටිය තාම ගොඩක් පිටිපස්සෙන් තමයි මේ තාක්ෂණය යූස් කරන්නේ. ඉතින් තාක්ෂණය තියෙන යූස් කරන්න තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න. ඉතින් මේ තාක්ෂණය හරියට දැනගෙන යූස් කරන කෙනාට වරදින්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසායි අපි මෙන්න මේ වගේ channels හදලා ඔයාලට මේ වගේ දැනුම බෙදා දෙන්න. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා අපිව. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. අපේ social media pages ඔක්කොම like කරලා තියාගත්තොත් ඔයාලට මේ වගේ videos දාපු සැනින් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න social media හරහා හෝ WhatsApp හරහා. ඉතින් මගේ bio එකට ගියොත් ඔයාලට ඒ details ගන්න පුළුවන්. ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.